මේ තියෙන්නේ පීසා හට් එකේ ලාවා කේක් එක. ඒතර මේ තියෙන්නේ ඩොමිනෝස් එකේ ලාවා කේක් එක. බලමු මොකක්ද හොඳ කියලා. ඒතර පීසා හට් එකේ ලාවා කේක් එක වුණා මට රුපියල් 590ක්. ඒතර ඩොමිනෝස් එකේ ලාවා කේක් එක වුණා රුපියල් 529. ඒතර මම පීසා හට් එකේ ලාවා කේක් එක ගත්තේ කොට්ටාවෙන්. ඩොමිනෝස් එක ගත්තෙත් මම කොට්ටාවෙන්. මම ඉතින් වටෙන් පිටෙන් දැක්ක ගොඩක් කට්ටිය කියලා තියෙනවා මේ ඩොමිනෝස් එකේ කොට්ටාවේ බ්‍රාන්ච් එකෙන් දෙනකොට මේ මැද්ද හිලක් තියෙනවා කියලා මේකේ. බලමු ඉතින් මේකෙත් මැද්ද හිලක් තියෙයිද දන්නේ නැහැ. පට්ට බයයි ඉතින් ඕපන් කරන්න. ඒතර අපි පීසා හට් එකෙන් දුන්න වුඩන් ස්පූන් එක. ඩොමිනෝස් එකේ ඇතුලෙන් තමයි හැම දීලා තියෙන්නේ. ඩොමි හිලක් තියෙනවා කියපන්කො මේ ඒ උන්ගේ හැටිද මන් දන්නේ මේ පීසා හට් එක නෑ එහෙම නෑ අපි ඒක රිටර්න් පෙන්නන්න. අර ඒක නම් මාර ස්මූත් එකට තියෙනවා. වෙන්දට මීටර ලොකු හිලක් තියෙන සමහරකට මේ හිල පතරංග වෙලා එළියට වැක් කරලා තියෙන සමහරකට ටේස්ට් කරන ගනින් පොඩ්ඩක් පෝෂන් එක බලමු. ඒතර ඩොමිනෝස් එකේ පෝෂන් එක උනා ග්‍රෑම් 92ක්. දැන් බලමු පීසා හට් එකේ. පීසා හට් එකේ පෝෂන් එක උනා ග්‍රෑම් 85ක්. දැන් ඔයාලට පේනදී රුපියලකට ග්‍රෑම් කීයක් දෙනවද කියලා. බලමු දැන් වැඩි කතන්දර නැතුව ටේස්ට් කරලා මොකද්ද ඇත්තටම හොඳ කියලා. පීසා හට් එක try කරමු. අද මම දෙකම try කරා. චොක්ලට් රසය පොඩ්ඩක් ස්ට්‍රෝං ගතියක් දැනෙනවා ඩොමිනෝස් එකේ. පීසා හට් එකේ නම් එහෙම කතන්දරයක් නෑ. හොඳ සොෆ්ට් එකට ස්ට්‍රෝං එකට තිබ්බා. නමුත් ඒකේ ලුණු ගතිය වැඩි. මම දන්නේ නැහැ කියලා. මට නිකන් කද්දි නම් එහෙම ඉෂුව එකක් තිබ්බේ නෑ. ඩොමිනෝස් එකත් එක්ක කද්දිය තමයි මට දැනුනේ පීසා හට් එකේ මාර විදිහට ලුණු ගතිය වැඩි. මම හිතන්නේ අත විතරයි වෙසින්නේ තියෙන්නේ. වෙන්දර ඕම නැතුව එත් සමරක් කියලා. මම ඉතින් ටේස්ට් එක මම හිතන්නේ තෝරගත්තොත් මම තෝරගන්නේ ඩොමිනෝස් එක.